ආයුබෝවන් යාළුවනේ ඔන්න අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන හොඳ ඉන්වෙස්ට්මන්ට් එකකට සුපිරි ප්ලේස් එකක්. ඉතින් හොරයිසන් කැම්පස් එක, එතකොට නෙවිල් ෆර්නාන්ඩු ප්‍රයිවට් හොස්පිටල් එක. එතකොට ඔයාලා දන්නව නේද? මාලබේ කඩුවෙල ප්‍රධාන ටවුන් දෙක අතර තමයි අද අරන් ඇවිල්ලා තියෙන වටිනා ප්ලේස් එක තියෙන්නේ. ඉතින් පෞද්ගලික ආයතන, රජයේ ආයතන, එතකොට හයිවේ එන්ට්‍රස් එක, ඒ සියලුම දේවල් වලට ඉතාමත් නුදුරින් තමයි අද ගෙනල්ලා තියෙන තැන තියෙන්නේ. ඉතින් අපි බලමු මේක කොහොම එකක් වෙයිද කියලා. එන්න යන්න. ඉතින් මෙන්න මේක තමයි ඒ වටිනා ප්ලේස් එක. ඉතින් මේ විස්තර සම්පූර්ණයෙන්ම දැනගන්න රැඳිලා ඉන්න වීඩියෝ එක අවසානයේ වෙනතෙක් අනිවාර්යයෙන්ම ඔන්න දියාලුවනේ අද අරන් ඇවිල්ලා තියෙනවා ඔයාලට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකකට වටිනා කියන තැනක්. ඉතින් මේක ගොඩක් විශේෂ කාරණා කීපයක්ම තියෙනවා. ඉතින් ප්‍රධානම වෙන්නේ ඇවිල්ලා කඩුවෙල මාලබේ කියන ප්‍රධානම නගර දෙකට ඉතාමත් සමීපයෙන් පිහිටලා තියෙන තැනක්. ඒ වගේම හොරයිසන් කැම්පස් එක, ඒ වගේම නෙවිල් ෆර්නාන්ඩෝ හොස්පිටල් එක, ඒ වගේම සිනෙක් කැම්පස් එක. ඉතින් ඔය වගේ කැම්පස් කීපයකටම සමීපයෙන් පිහිටලා තියෙනවා. ඊට අමතරව රජයේ පාසල්, ඒ වගේම පල්ලි, ඒ වගේම රෝහල්, පන්සල් ඇතුළු සියලුම පහසුකම් වලට සමීපයෙන් පිහිටලා තියෙන තැනක්. ඉතින් අපි ඩ්‍රෝන් වීඩියෝ එකකුත් ඔයාලට දාලා සම්පූර්ණ බලන්න පුළුවන් මේ ඒරියා එක කොයි වගේ පහසුකම් වලින් පිරීලා ඉතිරලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන හොටෙල් තියෙනවා, ඒ වගේම රූම්ස් දෙන තැනක්, ඒ වගේම රජයේ ආයතන, පෞද්ගලික ආයතන, වෙළඳසැල්, ඒ වගේම සුපර් මාකට්, කීල්ස්, ඔය වගේ පහසුකම් ඉතාමත් සමීපයෙන්, පහසුකම් රැසකට ඉතාමත් සමීපයෙන්. ඒ වගේම බස් පාටත් සාමාන්‍ය මීටර 150ක් විතර වගේ තියෙනවා. ඉතින් තවත් ප්‍රධාන බස් පාරකට සාමාන්‍ය කිලෝමීටරයක් විතර වගේ දුරක් තියෙනවා. ඉතින් ගොඩක් විස්තර තියෙනවා මේ ලොකේෂන් එක ගැන කතා කරන්න. ඉතින් වීඩියෝ එක අවසාන වෙනතේ අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න AC Land YouTube channel එක ඔයාලා අනිවාර්යයෙන්ම subscribe කරලා bell එක click කරලා තියාගන්න. ඔයාලට නිවාස ඉඩම් ඉක්මනින්ම විකුණ ගන්න වගේම හොයා ගන්න පුළුවන් ලක්ෂ 5-10 ඉඳලම ඉතින් අපේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් නෙවිල් ෆර්නාන්ඩෝ හොස්පිටල් එක මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව යාළුවනේ මෙතන අපිට කැම්පස් එක බලා ගන්න පුළුවන්, හොරයිසන් කැම්පස් එක. ඉතින් අපි යමු ඉඩම පැත්තට. ඉතින් මේ ඉඩමේ තියෙන්නේ මොනවද? ඒ වගේම මේ annex එකක් තියෙනවා. මේකේ annex එකේ මොනවද විස්තර? ඉතින් ඔයාලට කීයක් ආදායම ගන්න පුළුවන්ද මෙතනින්? ඉස්සරහට ඔයාලට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා අපි සම්පූර්ණ වීඩියෝ එකේ අවසාන වෙනතේ කිඩියොත් ඔයාලට පැහැදිලි කරන්න. ඉතින් යාළුවනේ ප්‍රධාන වශයෙන්ම කියන්න ඕන ඔයාලට කඩුවෙල නගරයට සාමාන්‍ය කිලෝමීටර 2.5ක් විතර, මාලබේ නගරයට කිලෝමීටර 3ක් විතර වගේ, ඊට අමතරව සිනෙක් කැම්පස් එකට කිලෝමීටරයක් විතර වගේ. ඉතින් ඊටත් අමතරව යාළුවනේ අපිට බලා බලන්න පුළුවන් හොරයිසන් කැම්පස් එකට මෙතන ඉඳන් මීටර 400-300ක් විතර වගේ, ඒ වගේම නෙවිල් ෆර්නාන්ඩෝ හොස්පිටල් එකට, ප්‍රයිවට් හොස්පිටල් එක මීටර 700-600ක් විතර වගේ දුරක් තියෙනවා. ඉතින් පාසල්, පන්සල්, පල්ලි, ඒ වගේ මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි පල්ලි ඇතුළු සියලුම පහසුකම් වලට ඉතාමත් සමීපයෙන් පිහිටලා තියෙන තැනක් මේක. ඉතින් සාමාන්‍ය කොළඹ නගරයට මෙතන ඉඳන් ඇවිල්ලා යාළුවනේ සාමාන්‍ය කිලෝමීටර 13ක් විතර වගේ තියෙනවා. ඉතින් පහසුකම් වලට ඉතාමත් ළඟින් පිහිටලා තියෙන තැනක් මේ ලොකේෂන් එක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් එක්ස්ප්‍රස් වේ එකට, ඒ කියන්නේ හයිවේ එකට සාමාන්‍ය මෙතන ඉඳන් කිලෝමීටරයක් විතර වගේ තමයි තියෙන්නේ. ඉතින් 336 කොට්ටාව නෙවිල් ප්‍රනාන්දු බස් පාටත් සාමාන්‍ය මීටර 150ක් විතර වගේ තියෙනවා. ඒ වගේම 143 ඉතින් මේ 143 ලෝ ලෙවල් පාරට සාමාන්‍ය කිලෝමීටරයක් විතර වගේ දුරක් තියෙනවා. ඉතින් මේකේ බස් කීයක්, බස් ගොඩක් දුවනවා ඒකේ. ඉතින් බස් රූට් ගොඩක් දුවන බස් පාරක් ඒක. ඉතින් ඔන්න මම හිතනවා ගොඩක් වටේ කියලා. ඉතින් ඉඩම පැත්තට આવත් අපිට බලා ගන්න පුළුවන් මේකේ කෙසෙල්, නාරං, රඹුටන්, ඒ වගේම කරපිංචා, ඒ වගේම පේර, අන්නාසි, සතපිල්ල, ජම්බු, ඔය වගේ ගස් වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට මෙතන හොඳට ස්පේස් එක, ඒ කියන්නේ හොඳට ඉඩකඩ තියෙන හින්දා ඔයාලට මෙතන එක්ක ගෙයක් හදා ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මේ වගේ තව annex කීපයක් උනත් හදා ගන්න පුළුවන්. annex හදාගත්තොත් ඔයාලට ලොකු ආදායමකට යන්න පුළුවන් හොඳ තැන. ඉතින් පදිංචි වෙලා ඉන්න උනත් හොඳ තැන. මොකද හේතුව මේ හරියේ වැදගත් වටපිටාවක් තියෙන්නේ. ඉතින් පහසුකම් වලටත් ඉතාමත් සමීපයෙන් පිහිටලා තියෙන තැන. ඉතින් අපි මේ annex එක ගැන කතා කරමු. annex එකේ ඇවිල්ලා අපිට බලා ගන්න පුළුවන් යාළුවනේ මේකේ room එකක් තියෙනවා. ඉතින් ඇඳවල් 3ක් දාලා තියෙනවා. 6 දෙනෙක්ට මේක නැවතිලා ඉන්න පහසුකම් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලම මෙයා මේ අයිතිකරු මේක 6 දෙනෙක්ට නවතන් පහසුකම් දීලා තියෙනවා මේකේ. ඔයාටත් පුළුවන් යාළුවනේ මේක ඉතින් අරන් දාලා ඉතින් කාට හරි රෙන්ට් එකට දෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් ඒකේ හොඳ ස්පේස් එකක් තියෙනවා. සාමාන්‍ය 6 දෙනෙක් විතර වගේ මෙතන නැවතිලා ඉඳලා තියෙනවා. කැම්පස් ළමයි තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් පිරිමි ළමයින්ට තමයි මෙයා නම් දීලා තිබිලා තියෙන්නේ. ඉතින් එක්කෙනෙක්ගෙන් සාමාන්‍ය 7000ක් විතර වගේ අරගෙන තිබිලා තියෙනවා. ඉතින් 6 දෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් ඇතුලේ බාත් รู ම් එකක් තියෙනවා, කෑම කාමරයක් තියෙනවා. ඉතින් ඉන්න කට්ටියට ඕන නම් උයාගෙන කන්න පුළුවන් පහසුකම උනත් හදා ගන්න පුළුවන් තැනක් මේක. ඉතින් ඊට අමතරව යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් මෙතන
ස්පේස් එක තියෙන හින්දා හොඳට තව ඔයාලට මේ වගේ ඇනෙස් කීපයක් උනත් ජහ ගන්න පුළුවන්. ඉතින් මේකේ බාත්රූම් එකක් ඇතුළේ තියෙනවා. ඒ වගේම එළියේ ෂවර් එකක් දාලා ඉන්න එක රෙන්ට් එකට දුන්නොත් එයාලට නැවතිලා ඉන්න කට්ටියට ඉතින් ඒ පහසුකම්නුත් ලබා දීලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් මේකේ. ඉතින් සාමාන්‍ය මේ හරියේ පර්චස් එකක් ලක්ෂ 14මාර 15 ඔය වගේ තමයි යන්නේ පර්චස් එකක්. ඉතින් ඔයාලට මේක ඉතාමත් අඩු මිලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා හොඳ ස්පේස් එකක් තියෙනවා කියලා. ඉතින් මෙතන ඔයාලට ගෙයක් හදා ගන්නවා නම් එහෙමයි නැත්තම් ඇනෙක්ස් එකක් වුණත් තව හදා ගන්න පුළුවන්. කියන බෝඩින් කාමර ටිකක් ඔයාලට මෙතන ගහ ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ වටිනා කියන තැන ඔන්න ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් කඩුවෙලට මාළබේට අතර මැදිව පිහිල්ලා තියෙන වටිනා කියන තැනක්. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම කොළඹ නගරයට ඉතාමත් සමීපව පිහිල්ලා තියෙන තැන පර්චස් මෙතන 10ක් තියෙනවා සින්නක්කර ඔප්පු. ඉතින් ලක්ෂ 13යි 30ක් තමයි මේකේ පර්ච් එක මිල වෙන්නේ. ඉතින් අඩු මිලක්. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ නෝමල් කතා කරන්න පුළුවන් 077 16යි 22යි 815. ඒ වගේම WhatsApp අංකය 077 68යි 73යි 931. ඉතින් නිවැරදිව දුරකථන අංක බලලා ඩයල් කරගන්න. ඉතින් ඔයාගෙත් තියෙනවා නම් දේපොළ ඉඩම් නිවාස විකුණ ගන්න දැන්වීමක් දාගෙන විකුණ ගන්න පුළුවන් මෙන්න මේ විදිහටම අපිත් එක්ක සම්බන්ධ වෙලා. ඒ වගේම කියන්න ඕනේ යාළුවනේ ඔයාලා නිවාස සහ ඉඩම් හොයනවා නම් ඔයාලට පුළුවන් අපේ AC Land YouTube channel එකට ගිහිල්ලා ඔයාලට නිවාසක් සහ ඉඩමක් හොයාගන්න. ඉතින් මේ වගේ නිවාස සහ ඉඩම් ඇත්තටම ගොඩක් අඩුයි. ඉතින් නිවාස සහ ඉඩම සම්බන්ධ කරගන්න පුළුවන් කලින් තිබ්බ දුරකථන අංකවලට. ඉතින් පටල ගන්න එපා මේ දුරකථන අංකයට දැන්වීම දාන්න විතරක් කතා ගන්න. ගිහින් එන්න සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම.